20 වෙනි ප්‍රශ්නේ බලමු. මේගොල්ලෝ අපෙන් අහන්නේ පහත ප්‍රකාශ සලකා බලන්නලු. ඉහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශනය වන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මේක අහලා තියෙන්නේ බිම් මහා මට්ටම් ගැනීම කියන පාඩමේ. ඒ ප්‍රකාශනය කියනවා සිරස් සහ තිරස් කෝණ ගැනීමට තියොඩලයිට් යොදා ගැනීම කියලා. එතකොට තියොඩලයිට්වත් තමයි ඔයාලට මෙන්න මේ රූපෙන් ඔයාලට පේන්නේ. එතකොට මේ රූපෙන් පේන තියොඩලයිට් මොකටද පාවිච්චි කරන්නේ? මේගොල්ලෝ මේක අපිට පාවිච්චි කරන්නේ මොකටද? සිරස් සහ තිරස් කෝණ ගැනීමට. හරිද? එතකොට ඒක තමයි මේක පාවිච්චි කරන්නේ. ඔයා මේක දැකලා තියෙනවා ඇති. ඊළඟට අපි B ප්‍රකාශනයට ගත්තොත් B ප්‍රකාශය කියනවා සිරස් කෝණ ගැනීමට ප්‍රිස්ම මාලිමාව යොදා ගන්න. මොකද්ද ප්‍රිස්ම මාලිමාව කියලා කියන්නේ? එතකොට මේ රූප සටහන ගත්තොත් ඔයාලට මේ පේන්නේ ප්‍රිස්ම මාලිමාව. හරිද? එතකොට මෙන්න මේ ප්‍රිස්ම මාලිමාව ගත්තට පස්සේ මේක පාවිච්චි කරන්නේ මොකටද? මේක අපි පාවිච්චි කරන්නේ දිගංශය හොයා ගන්න. ඒ කියන්නේ මේක අපිට පාවිච්චි කරලා පුළුවන් දිගංශය. දිගංශය කියලා කියන්නේ මොකද්ද? මොකද්ද එතකොට දිගංශය කියලා කියන්නේ? දිගංශය කියලා කියන්නේ මොකද? ඒ කියන්නේ අදාළ චුම්බක උතුරට සාපේක්ෂව හිතන්න මේ AB කියන රේඛාවක් තියෙනවා කියලා. දිගංශය අංශක 100යි කියලා. ඒ කියන්නේ මේ ප්‍රමාණය අංශක 100. එතකොට මේක තමයි 100. මේක උතුරට සාපේක්ෂව තමයි අපි බලන්නේ. උතුරට සාපේක්ෂව කොච්චරක් තිරසක කෝණයක් තියනවද කියලා. ඒ කියන්නේ තිරස් වෙනුම් තමයි මේකෙන් අපි මනින්නේ. එතකොට මේක කියන්නේ සිරස් කෝණ කියලා. නැහැ තිරස් කෝණ තමයි මනින්නේ. ඊට පස්සේ තියෙනවා C කියලා. තිරස් තලයේ කෝණ මැනීම සඳහා ක්ලීනෝමීටරය යොදාගත හැකියි. මොකද්ද මේ ක්ලීනෝමීටර් කියලා කියන්නේ? ඔයා මේක සිංහල නම අහුවා නම් ටිකක් දන්නව ඇති. මේ දීලා තියෙන ඉංග්‍රීසි නම. ක්ලීනෝමීටර් කියලා කියන්නේ ආනතිමානය. ආනතිමානය කියන්නේ ඔයා දන්නවා. ඔයාට මතකද දන්නේ නැහැ චූටි කාලේ ඔයා කරලා ඇති සමහර විට යටින් අපි කෝණමානයක් තියනවා. ඊට පස්සේ මෙතන යටින් තියෙනවා බීම බටයක් හරි මොකක් හරි බටයක්. ඊට පස්සේ මෙතනින් අපි ගලක් එල්ලනවා. හරි ගලක් හරි ඔව් ගලක් වගේ දෙයක් එල්ලනවා. එතකොට මොකද්ද අපිට මේක කරන්න පුළුවන්? අපිට මේකේ පුළුවන් අදාළ දැන් මෙන්න මේක අපිට මෙහෙම තියලා එහා තියලා මේක බලන්න පුළුවන්. ඔයා දැන් මේ මට්ටමේ නම් තියෙන්නේ. දැන් ඔයා ගානට මේක සිරසට තියෙනකොට මේක ගානට ලම්බකව තියෙන්නේ. හරිද? එතකොට ඔයාට මේක මෙහෙම දැන් ඔයා මෙතන ඉඳන් අදාළ කුරුල්ලෙක් උඩත් එක වහල් ඉන්නවනම් ඔයාට එතන බලන්න පුළුවන් මෙන්න මේ ඇහැ තියලා මෙතනින් බලන්න පුළුවන්. බැලුවට පස්සේ මොකද වෙන්නේ? අදාළ ගල තියෙන්නේ ගුරුත්වාකර්ෂණයෙන් පහළටනේ. එතකොට මේකේ මම දැන් අදාළ උඩක් බලනවා නම් මොකද වෙන්නේ? අදාළ උඩක් බලනවා නම් මේක තියෙන්නේ මේ විදිහට මේ ගල මෙහෙම පල්ලයට වැටෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ කෝණිකගේ බලා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ සිරසට කොච්චරක් තියනවද කියලා අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේකෙන්. ආරෝහණ කෝණ, අවරෝහණ කෝණ මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මොකද්ද ආරෝහණ අවරෝහණ කියලා කියන්නේ? ඔයාගේ ඇහැ තියෙන්නේ මෙහෙම නම් ඔයාගේ ඇස් මට්ටමට උඩ තියෙන ඒවා තමයි මොකද්ද කියන්නේ? ආරෝහණ කියලා. කට ඇරෙන උඩ බලද්දි. ආරෝහණ කෝණ. ආරෝහණ කෝණ. අවරෝහණ කියලා කියන්නේ ඇස් මට්ටමෙන් පහළ තියෙන කෝණ. මේවට තමයි අපි කියන්නේ අවරෝහණ කෝණ කියලා. මේවා චූටි කාලේ මේ ගණනුත් හැදුවා ඕල් වලට මතක ඇති. මතක නැත්නම් මතක් කරගන්න. මොකද ආරෝහණ කට අරිද්දි උඩ බලනකොට කට ඇරෙනවා. එතකොට අවරෝහණ කියන්නේ යටේ. එතකොට මෙන්න මේක තමයි ක්ලීනෝමීටර්. එහෙම නැත්නම් ආනතිමානය කියලා කියන්නේ සිංහලෙන්. මේක පාවිච්චි කරන්නේ මොකටද? සිරස් කෝණ මැනීමට. එතකොට මේගොල්ලෝ අපෙන් අහලා තියෙන්නේ කියලා තියෙන්නේ මොකද්ද? තිරස් තලයේ කෝණ මැනීමට පමණක් නැහැ. තිරස් කෝණ මනින්න බෑ. මේකෙන් මනින්නේ සිරස් කෝණ. එහෙනම් අපිට පිළිතුරු අංක ගන්න පුළුවන් 20ට 1 විතරයි. හරි 20ට පිළිතුරු අංක 1 ඒ පමණයි.